අයිබෝන් ජයග්‍රාහී උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ පෙබරවාරි මාසයේ 24 වෙනිදා බදාදායි අපි පුවත් අඩවිය ආරම්භ කරන්නේ. පසුගිය දවස්වල දේශපාලන ලෝකයේ දැඩි ලෙස අවධානයක් දිනාගත්තු එක්කා ගිවිසුම සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් කළ හෙළිදරව්ව සහ ප්‍රකාශය පිළිබඳව අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල ලෙස තොරතුරු වාර්තා කරනවා. සමහර දේශපාලන කණ්ඩායම් සමහර පුවත්පත් වෙන්න පුළුවන්. ඒ අතරේදී මාධ්‍ය මේ බොහෝ දෙනෙක් පාහේ මේ එක්කා ගිවිසුමේ ඇති අඩංගු අන්තර්ගතය කුමක්ද කියලා විටින් විට රජයෙන් ප්‍රශ්න කිරීම සිදු කරන්නට සිදු වුණා. අද ලක්බිම පුවත්පත කියන්නේ එක්කා ආයෝජනයක් පමණයි ගිවිසුම මැතිසභයට ගේනවා. අද ලක්බිම ප්‍රධාන සිරස්තලය ඉන්දියාව සමග අත්සන් කරනු ලබන ගිවිසුම මගින් ශ්‍රී ලංකාව විවෘත වනුයේ තොරතුරු තාක්ෂණය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා මිස රැකියා සඳහා නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළ බව අද ලක්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ ලංකාදීපේ සිරස්තලය ඉන්දියාව සමග ගිවිසුම අනුව විදේශිකින්ට මෙරට රැකියා බෑ. ඕනෑම හනුමෙකුට නටන්න නිදහස තිබුණාට රට ගිනි තියන්න ඉඩ නැහැ. අගමැති මැතිසභයේදී කියයි යනුවෙනුයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම් නිසා කිසිම අවස්ථාවක කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ රැකියා අවස්ථා අහිමි කරවමින් මෙරට රැකියාවක යෙදීමට අවකාශ සැලසෙන්නේ නැතයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා යනුවෙන් අද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා. එක්කා අත්සන් කරන්නේ කවදාද? අද රිවිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලය එක්කා ජූනි මාස අත්සන් කරනවා. මේ මාසයේ ජූනි මාස වන විට ඉන්දියාව හා සමග ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එක්කා අත්සන් කරන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි රිවිර වාර්තා කරන්නේ. දිවයින පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් කර ගන්නවා. ඉන්දිය දූත පිරිසක් 4 වනදා එනවා. වසර මැදදී එක්කා අත්සන් කරනවා. අගමැති මැතිසභයේදී කියයි යනුවෙනුයි අද වාර්තා කරන්නේ දිවයින පුවත්පතත්. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ එක්කා won't deprive opportunities යනුවෙන් අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය. කිසිම ලෙසකින් මේ එක්කා ගිවිසුම මේ අපේ රටේ ඉන්න ජනතාවගේ රටේ රැකියා කරන පුරවැසියන්ගේ අයිතීන් අහිමි කරන්නේ නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අතර අගමැතිතුමා කියනවා මේක මේ රාජයෝගයක් සහිත නූපන් දරුවෙක්. රාජයෝගයක් තියෙන නූපන් දරුවෙක් තමයි මේ එක්කා ගිවිසුම කියන්නේ. ඒකින්ද මේ නූපන් දරුවාට තාම කේන්දර හදන්න උත්සාහ කරන්න එපා කියලාත් ඉතින් අගමැතිතුමා ප්‍රකාශ කරනවා. අපි මේ මැතිසභයේදී මේ කළ ප්‍රකාශය වෙතයි දැන් යොමු වෙන්නේ. ඉන්දියාවක සමග අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම පිළිබඳ කණ්ඩායම් කීපයක් වැරදි මත පතුරවා වීමට ක්‍රියා කරන බව අපි දන්නවා. තවත් කෙටුම්පත් නොකළ සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් පිළිබඳ විරෝධය පළ කරන්නේ කුමන පදමින්දයි අපට සිතා ගන්න බෑ. සීපා ගිවිසුම අතහැර දමා ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළඹීමට අපි තීරණය කළා. 2016 වසරේ මැද භාගයේ වෙද්දී මේ ගිවිසුම අත්සන් කිරීමටද අප දින නියම කරගත්තා. සීපා ගිවිසුම අඩංගු වී තිබෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ නිදහස් ගමනාගමනය පිළිබඳ වගන්තිය අපි ඉවත් කර තිබෙනවා. නව ගිවිසුම මගින් වෘත්තීය සේවාවන් ආවරණය නොවන බව මම නැවත වරක් මේ සභාවට අවධානය කරන්නට කැමැතියි. කිසිම අවස්ථාවක කිසිම විදේශියෙකුට ලාංකික පුරවැසියෙකුගේ රැකියා අවස්ථා අහිමි කරවමින් මෙරට රැකියාවක යෙදෙන්නට අවකාශ සැලසෙන්නේ නැහැ. සැබෑවීම සිදුවන්නේ දැනටත් වඩා ශ්‍රී ලාංකිකයන් රැකියා අවස්ථා බහුල වීම. විශේෂ භාර අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් නිශ්චිත ලෙස මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා සේවා ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණය හා නාවික ඉංජිනේරු ශාස්ත්‍රය විවෘත කරන බව. ඒ පිළිබඳ නිශ්චිත ලෙස ප්‍රකාශ කරලා තිබියදී ඒක කිසිසේත්ම හුඹස් බියක් නෙවෙයි. එය නිශ්චිත ලෙසම අනෙක් වෘත්තීය වේදීන් සහ දේශපාලන ව්‍යාපාර ඒට එරෙහිව මතයක් ගොඩනගිය යුතුයි. නිෂ්පාදනාංශ සේවාංශ විවෘත කරනවා. විවෘත කරනවා කියන්නේ ආයෝජකයන්ට ඇවිල්ලා මේවා පටන් ගන්න පුළුවන්. ඒ අයට කැමති විදිහට මිනිස්සු ගේන්න බෑ. මෝඩ් 4 එක නැතුව විවෘත කරන්නේ. ඒ කියන්නේ මේ අංශයට එන්න ලංකාවේ ඕනෑ බඳවා ගන්න Tamanට අඩුවක් තියෙනවා. අපිට කියන විශේෂයෙන්ම අපිට උවමනා තියෙන්නේ තාක්ෂණ අධ්‍යාපන ආයතන ගේන්න. ඔබතුමාලා අත්සන් කරන ගිවිසුමෙන් රැකියා සඳහා වෙනම විවෘත වීමක් වෙන්නේ නැද්ද? අපි මේක විවෘත කරාම දැනට තියෙන ක්‍රමවේදය මේ අඩුවක් තියනවා නම් අපි බලන්න. ඒක නෙවෙයි දැන් එන්ජිනේරු ලංකාවට ආවනේ මේ පාරවල් හදන්න චීන එන්ජිනේරු කී දෙනෙක් ආවද? අද විතරද මතක් වුනේ.
මේ අග්‍රාමාත්‍යවරයා එක්කාගේ විසුම සම්බන්ධනීය පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය. මේ අතරේ දිනමින පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ පිළිබඳව ගිරිතලේ කඳවුරට අනියුක්ත සැකකරුවන් එක්නැලිගොඩ පැහැරගෙන මරා දැමීමට කුමන්ත්‍රණය කරලා පළමු හඬපටේන්ම සාක්කි CID අධිකරණයට කියයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ගිරිතලේ කඳවුරට අනියුක්තව සේවය කළ සැකකරුවන් කුමන්ත්‍රණය කර ඇති බව එම කුමන්ත්‍රණයට අදාළ පළමු හඬපටෙන් සාක්ෂි සහිතව අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඒ කරුණු දන්වා සිටියා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පතේ අද සිරස්තලය එක්නැලිගොඩ සිද්ධිය කඩනමින් අවසන් කරන්න හෝමාගම මහේස්ත්‍රාත් රහස් පොලිසියට දැනුම් දෙයි යනුවෙන් අද දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා. මේ අතරේ අද පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කරන්නේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වී තිබුණා. අද පුවත්පත කියනවා ක්‍රිකට් නැති සූරියවැවට මංගල උත්සව ශාලාවක් දිනකට රුපියල් 10,000 බැගින් ලබා දීමට සූදානම් කියලා අද පුවත්පත කියනවා. හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ මංගල උත්සව සඳහා කුලියට ලබා දෙන බවත් ඒ සඳහා දිනකට රුපියල් 10,000ක කුලී මුදලක් අය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමා මේ ප්‍රකාශය සිදු කොට තිබෙන්නේ. එමෙන්ම මේ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පවත්වන ආයතනයක් බවට පත් කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත් ක්‍රීඩාංගණයේ වසා නොදමන අතර එය ප්‍රකෘති තත්වයකට පත් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා කියලායි අද පුවත්පත වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ ක්‍රීඩාංගණයේ ආවට හෝටල් පහසුකම් නවාතැන් පහසුකම් නැති හින්දා ඒ ඇති කිරීම සඳහා ඉදිරියේදී අවධානය යොමු කරනවා කියලාත් ඊයේ පාර්ලිමේන්තුවේදී තොරතුරු සඳහන් වුණා. බොහොම නමුත් ඉතින් දැන් සූරියවැවට ගිහිල්ලා මංගල උත්සවය ගැනීමේ අවස්ථාවක් ජනතාවට සාමාන්‍ය ජනතාවට හිමි වෙනවා. අර ෆ්‍රී ෆොටෝ ෂූට් එකේම ඉතින් බැට් එකක් අරගෙන ක්‍රීඩාංගණයේ මැද ඉඳන් එහෙමත් ඉතින් ගන්න පුළුවන් ඉස්සරහට අද පුවත්පත තමයි ප්‍රධාන සිරස්තලයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේ අතරේ ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය සරත් ෆොන්සේකා කැබිනට් ඇමති මධ්‍යම උතුරු මැද ඌව පළාත් තුනේ සංවර්ධනයේ බාර දෙයි යනුවෙන් අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ පත් කිරීමට නියමිතයි යනුවෙන් අද ලංකාදීපය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතේ තදේ සිරස්තලයේ ගෙන එනවා සරත් ෆොන්සේකා to be sworn in as cabinet minister යනුවෙන් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. අද මෞබිම පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙස ගෙනෙන්නේ මේ සියලු දේශපාලන කරුණුකාරණා අතරේ උතුර දකුණ යා කරන්න සිංහල දෙමළ විවාහ කරවන්න යෝජනාවක් කියලයි අද මෞබිම පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. අර ගුණදාස කපුගේ ගායන ශිල්පියාගේ බොහොම ජනප්‍රිය ගීතයක් තියෙනවා උතුරු කොනේ නුඹ හිනහෙන් දකුණු කොනේ නුඹ හිනහෙන් කියලා බොහොම ලස්සන ගීතයක්. කොහොම නමුත් දැන් මේ සඳහන් වෙලා තියෙන ආකාරයට මේ ප්‍රකාශය මෙන්න මේ ආකාරයෙන් සිදුවන්නේ දෙමළ සිංහල ජනතාව අතර අන්තර් විවාහ සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබඳව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතාත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාත් උතුරේ ජනතාව වෙත අලුත් අදහසක් ඉදිරිපත් කර තිබෙනවා කියලයි මෞබිම පුවත්පත කියන්නේ. මේ අතරේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මගේ දරුවන් දෙදෙනාද සිංහල කාන්තාවන් විවාහ කරගෙන ඇති අතර අන්තර් විවාහ සිදු කර ගැනීම ගැටලුවක් නොමැති වුවත් දෙමළ ජනතාවට හිමි අයිතිවාසිකම් ඊට පෙර ලබා දිය යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා කියලයි අද මෞබිම පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. මේ අතර මහත් ආందోලනයකට ලක් වී තිබූ ගෝල්ඩන් කී නඩු සිද්ධිය පිළිබඳවත් ඒ අතරේදී සිසිලියා කොතලාවල ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී අයව අත්අඩංගුවටගෙන අධිකරණයට ඊයේ ඉදිරිපත් කළා. අද දිවයින පුවත්පත වාර්තා කරනවා සිසිලියාගේ අප ඉල්ලීම ඉවතට යනුවෙන් තමා අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඔබ මේ ඡායාරූපයෙන් යම්කිසි ආකාරයෙන් ඔබට අඳුර ගන්නට හැකියාවක් නැත්නම් නෑ මේ සිසිලියා කොතලාවලම තමා. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පත් කරන ලද රුපියල් කෝටි 720කට අධික මුදලක් සාවද්ද ලෙස පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 91ක් යටතේ තමා මේ නඩුව පවරා ඇත්තේ අද දිවයින පුවත්පත කියනවා. අද ඩේලි නිවුස් පුවත්පතත් ඡායාරූපයක් පළ කරනවා සිසිලියා කොතලාවල මේ අධිකරණයේ ශාලාවට පැමිණෙන අවස්ථාව.
HC refuses bail for Cecilia, remands her till April 27th යනුවෙන් තමා අද ඩේලි නිවුස් පත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ අතර සිසිලියා කොතලාවල නැවතත් රිමාන්ඩ් භාරයට පත්වද්දී රිමාන්ඩ් භාරයෙන් නිදහස් වෙනවා මේ ලක්බිම පුවත්පත කියන්නේ ඥානසාර හිමියන්ට තමා නැවතත් අප හිමිවන්නේ. දැඩි කොන්දේසි මත ඥානසාර හිමිට අප සාකිකරුවන් හට තර්ජනය කර බියවැද්දවීම සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගල්ගොඩාති ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂ 2ක ශරීරපයක් යටතේ රිමාන්ඩ් භාරයෙන් නිදහස් කළ බවයි අද වාර්තා කරන්නේ ලක්බිම පුවත්පත ප්‍රධාන ඡායාරූපයකුත් සහිතව. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඔබ හමු වෙනවා.